හරි. අපි තව විනාඩියක් විතර දෙමු ජොයින් වෙන කට්ටියට ජොයින් වෙන්න. ඕකේ. දැන් මං හිතනවා මේ වෙනකොට chapter 3 එක වගේ වෙනකන් ඉවර වෙලා ඇති කියලා කට්ටිය. chapter 3 එක ඉවරද නැත්නම් chapter 4 එකත් ඉවරද? මට හැමෝම chat එකක් දාලා කියන්න බලන්න. මේ වෙනකොට කීයක් ඉවර කරලා තියෙනවද කියලා. තමන් ඉවර කරලා තියෙන chapter එකේ මම ඉවර කරනවා කියලා මීන් කරන්නේ assignment එකත් කරලා ඔක්කොම ඉවර කට්ටිය. එහෙම කීවෙනි chapter එක යනකම් ඉවර කරලා තියෙනවද කියලා කියන්න බලන්න. දැන් කරගෙන ඉන්නේ කීයද? දැන් කීයක් ඉවර කරලාද තියෙන්නේ? chat එකක් දාන්න බලන්න. unit 3 එක right. අනිත් අය හැමෝම දාන්න බලන්න. unit 4 එක කරන අය ඉන්නවා. හරි. ගොඩක් කට්ටිය unit 3 එක ඉවරයි කියලා මම උපකල්පනය කරනවා. උත්තර දෙද්දි chat වලදී හැමෝටම උත්තර දෙන්න. ඒකට මට විතරක් උත්තර දෙන්න නැතුව. unit 2 complete කරපු අයත් ඉන්නවා. unit 6 එකට යනකම් ගිහපු කට්ටියත් ඉන්නවා නියමයි. බහුතරය chapter unit 3 complete කරලා වගේ මට පේන්නේ. හරි. unit 3 එක වෙනකන් ආපු කට්ටිය මම හිතන්නේ දැන් මෙතන බහුතරයක් අපි හිතියේ කට්ටිය 90 unit 3 එකට යනකම් ලොකු ප්‍රශ්නයක් හම්බෙන්නේ නැතුව ඇති. මම ඔයාලට මම හිතන්නේ මයික් එක ඔන් කරන්න පුළුවන්. මේකේ මම මොනවත් අපි මොනවත් ඔයාලට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ උගන්වනවට වඩා මේ අපි එදා කතා කරගත්ත විතර මේක problem solving එහෙම නැත්නම් ප්‍රශ්න විසඳන්න කතා කරන හින්දා අමුතුවෙන් උගන්වන්න යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනික මේ සෙෂන් එක ගොඩාක් වෙලා අපි තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සෙෂන් එක අපි සාමාන්‍යයෙන් දාන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක මැද්දේදී මොන හරි ස්පෙෂල් ප්‍රශ්න આવොත් ඒක විසඳ ගන්න ඕන හින්දා මම විනාඩි කිහිපයක වෙලාවක් දෙන්නම්. මේක කරගෙන යද්දී මොනවා හරි විශේෂ ප්‍රශ්න ආවද කියලා අපිට පොඩ්ඩක් කියන්න. එහෙම නැත්නම් තේරිච්ච නැති තැන් තියනවද? එක්සැම්පල් හරියටම තේරිච්ච නැති තැන් තියනවද? නැත්නම් වැඩ කරපු නැති දේවල් තියනවද? පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න බලන්න. බය වෙන්න එපා, ලැජ්ජා වෙන්න එපා. මයික් එක ඔන් කරලා කතා කරන්න. මයික් ඔන් කරලා කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් හැමෝම බය නැතුව මයික් එක ඔන් කරලා තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න බලන්න. ප්‍රශ්න මොකුත් ආවේ නැත්නම් ඒකත් කියන්න. මොකද අපි දැනගන්න ඕනේ ඔයාලා යම් තැන් වල හිර වෙලාද ඉන්නේ, හිර වෙලා නැද්ද? බය නැතුව මයික් එක ඔන් කරලා කතා කරන්න බෑ. මම හිතනවා ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන් කියලා. දැනට ප්‍රශ්නයක් නැහැ සර්. right, thank you. මේ වෙනකම් වෙන කවුරු හරි කාට හරි මොන හරි යම් කිසි ප්‍රශ්නයක් ආව නම් පොඩ්ඩක් කියන්න බලන්න. මම මේ ප්‍රශ්න කියලා මීන් කරන්නේ ප්‍රෝග්‍රෑමින් රිලේටඩ් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකේ තියෙන අපේ tools වල තියෙන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. සමහර app run උනේ නැද්ද? example run කරන්න බැරිද? සමහර ඒවා හරියට වැඩ කරන්නේ නැද්ද? වැරදි තියෙනවද? assignment වැඩ කරපු නැති අවස්ථා තියෙනවද?
ඒ වගේ අපි tools වල servers වල වැරදි තියෙනවද? එහෙම මොන හරි ප්‍රශ්න දැකපු දේවල් observations තියෙනවා නම් අපිට කියන්න බලන්න. කවුරුත් කතා කරන්නේ නැහැ. ඔහොම හැංගිලා ඉතින් කරන්න බෑ. මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කියන්න. මොනවද ඉගෙන ගත්තේ? මේ සෙෂන් එක දාන්නේ අපි මම කතා කරන්න මම උගන්වන්න නෙමෙයි. ඔයාලගේ ෆීඩ්බැක් ගන්න, ඔයාලත් එක්ක කතා කරන්න, ඔයාලගේ තියෙන ප්‍රශ්න හදන්න. හින්දා මයික් එක ඔන් කරලා කතා කරන්න අපිට කියන්න මොනවද ඔයාලා යමක් ඉගෙන ගත්තද, ඉගෙන ගත්තේ නැද්ද? ඔව් කවුරු හරි අපිට කියන්න බෑ ඔයාලා මොනවද මෙච්චර කල් ඉගෙන ගත්තේ, ඉගෙන ගත්ත දෙයක් ගැන කියන්න බෑ විස්තරයක්. මොනවද ඔයාලා ඉගෙන ගත්තේ මෙච්චර කල්? අප්ඩේට් එකක් දෙන්න බෑ. ටක් ගාලා අපි වෙලාව ගන්න තු ටක් ගාලා කියන්න බෑ. ඉගෙන ගත්තේ මොනවද කියලා අපිට අප්ඩේට් එකක් දෙන්න. කිසිම කෙනෙක් මොනවද ඉගෙන ගත්තේ නැද්ද? කවුරුත් කතා කරන්නේ නැහැ නේ. ලැජ්ජයිද කතා කරන්න? දැන් IT ෆීල්ඩ් එකට එන්න බලන් ඉන්න කට්ටිය නම් ඔහොම ඉතින් මේ හැංගිලා ඉඳලා නම් හම්බෙන්නේ නැහැ. මොකද මේ ෆීල්ඩ් එකේ හැමෝම කැමරා මේ හැම වෙලේම පිටරට කට්ටියත් එක්කත් කතා කරලා ක්ලයන්ට්ස්ලා එක්ක කතා කරලා සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසි වලිනුත් කතා කරලා ඉතින් එහෙම ඉන්න කට්ටියක් ඔහොම කට වහගෙන ඉඳලා නම් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. ආගියු කරන්න තියෙනවා, නිගෝෂියේට් කරන්න තියෙනවා, කතා කරන්න තියෙනවා. එතෙන්ද ගියාට පස්සේ හදාගන්නම් කියලා ඉන්න බෑ. මේ chance වලට හම්බෙලා තියෙන්නේ කතා කරන්නනේ. එහෙනම් දැන් ඒවා පොඩ්ඩක් ඉගෙන ගන්න. කොහොම හැංගිලා කටවහගෙන හිටියට නම් ඉතින් ස්කිල්ස් හැදෙන්නේ නැහැ. මේක මේ ප්‍රෝග්‍රෑම් ගහන එක විතරක් නෙමෙයිනේ ස්කිල් එක. එතකොට අපි වගේ කට්ටිය එන්න ඕනේ නැහනේ නේ. ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක් එන්නේ ඒ ස්කිල් එකක් ඉම්ප්‍රූව් කරලා දෙන්නනේ. ඉතින් මේ කටවහගෙන ඉන්න එපා. මම දන්නවා ඔයාලා ටයිප් කරනවා කියලා. බත් ටයිප් කරන්න නැතුව අපිට උත්තරයක් දෙන්න බෑ. බය නැතුව කතා කරන්න. මොනවද ඉගෙන ගත්තේ කියලා අපිට කියන්න බලන්න. කිසිම කෙනෙක්ගෙන් කිසිම රෙස්පොන්ස් එකක් නැහැ නේ. ඔයාලා මොනවද කරේ නැද්ද? මම හිතන්නේ කිසිම කෙනෙක්ට ලොකු උවමනාවක් නැහැ වගේ අපිට පේන්නේ. මේ So we ස්කිල් එක learned හදා about කියන්න. variables and data types. variables and data types ගැන ඉගෙන ගත්තද? Yes, sir. හරි. ඔයාට තේරිච්ච විදිහට නම් මොකද්ද පුතා? Akshini, sir. අශීනි, Akshini. අක්ෂිනි. අක්ෂිනි ග්‍රේඩ් 10 නේද? Yes, sir. හරි. අක්ෂිනීට තේරිච්ච හැටියට මට කියන්න variable එකකයි constant එකකයි වෙනස මොකක්ද කියලා? Explain Canada, sir. sorry? I don't know how to explain, sir. Give me an example. You don't need to Mm. explain. Give me an example. Data types, numbers, letters, uppercase letters, Yeah, those floating are numbers, data types. I am asking floating about point the numbers. difference between a variable and a constant, not data types. Mm, Variable is something that can change. Constant is something that will never change. Right? Correct? So okay. imagine in the video එකේදී
මම ඔයාලට පෙන්නුවා නේද පෙට්ටියක් තියෙනවා කියලා හිතාගන්න. If that is an empty box, if there's an empty box that you can put anything into that box, that's like a variable. There is a variable means there's an empty box in the memory that you can put anything. That's a variable. You can change the content of the variable. ඒ කියන්නේ variable එකක් කියන්නේ වෙනස් වෙන දෙයක්. ඒක ඇතුළට ඔයාලට කැමති දෙයක් දාන්න පුළුවන්. හැබැයි constant එකක් කියන්නේ එහෙම එක එක වෙලාවට වෙනස් වෙන දෙයක් නෙමෙයි. It's something that will never change. Is that clear, Akshini? Yes, sir. Tell me another thing that you learned. Very good that you are speaking. Tell me another thing that you learned. You said that you learned about data types, right? And Can you tell me about... object-oriented programming. Okay, very good. Can you tell me about different data types that you learned? Floating point numbers, Floating point numbers and integers, integers. We call them uppercase integers. letters and lowercase letters. Right. So can you tell me the difference between a floating point number and a letter? The floating point number has decimal point. Right? Letters? Don't know, sir. Yeah. So letters are just characters, but decimal floating point numbers are numbers with decimal points. The letters are characters, which are strings. Yeah. So a string is a collection of characters. Very good. So going forward, have you already started the chapter 3, unit 3? Unit 3 completed, sir. Unit 3 එකේ මොනවද ඉගෙන ගත්තේ? Tell me something that you learned in unit 3 other than data types and variables. Any මොනවා හරි ඔයා තනියම කරපු activity එකක් තනියම ඉගෙන ගත්ත දෙයක් තියෙනවද? Or else you No, sir. only did what's in the program. Yes, sir. Okay. Actually, I want to do something. Then doing only what we are learning, teaching here is not enough. So when we say, for example, data types, if you can go to Google, just read what is data type in Python. Open Google Okay, sir. and type what is data type in Google and try to read what's written there. It'll give you more information. It's there in YouTube. Try to learn by yourself. Okay? Okay, sir. Very good. Very good. Now we are starting the fourth session, fourth unit. I'll be starting tomorrow, sir. Very good. Very good, Dakshin. Good luck. හරි. තව කවුද අපිට මෙච්චර කල් කරපු දේවල් පොඩ්ඩක් අපිට කියන්න බලන්න කවුද ඉන්නේ අපිත් එක්ක කතා කරන්න පුළුවන්. කවුද තව ප්‍රශ්න තියෙන අය එහෙම නැත්නම් අපිට අප්ඩේට් එකක් දෙන්න පුළුවන් කවුද කෙනෙක් ඉන්නේ? You can speak in English also. කිසිම කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ වගේ. කරපු දේ ගැන Hello, sir. කියන්න සම්පත්. ප්‍රශ්නයක් නෑ. ඔව්. ඇත්තටම මොනවද ඔය මේ ඉගෙන ගත්තේ? ආ, අලුතෙන් දෙයක් හම්බුණාද නැත්නම් දිවස අලුත් කියලා දෙයක් දෙනවා. නැද්ද? ඔව් අලුත් දෙයක් හම්බුණා. ඇත්තටම මට ගොඩක් අර ප්‍රශ්න තිබේ ඩබල් OP සම්බන්ධව. ඒක මට ඩබල් ඉස්සෙල්ලම OP ගැන මුලින් අපි ඇත්තටම මේ ඩබල් OP ගැන අපි වෙනම chapter එකකුත් තියෙනවා සම්පත්.
මේ අපි ඕ නිකන් ඒක lead තමයි මම theory very බලාපොරොත්තු high වෙන්නේ level ඉස්සරහදී විතරයි තව ඔතන මේ තිබ්බේ. පිළිබඳව මේ ලොකු අවබෝධයක් ලබා ගන්න. right. අ, double OP අ, එක මට මතක ස- විදිහට chapter unit 7 හරි 8 වගේ තියෙනවා. එතනදී වැඩිපුර අපි අ, කතා කරනවා. උතනදී අපිට කියා ගන්න ඕන උනේ double OP යනු මොකක්ද කියලා පොඩ්ඩි ටක් ගාලා ටච් කරලා යන්න විතරයි. සම්පත් හරි. ඔව් සර්ගේ ඉගැන්වීම හරිම පැහැදිලි මේ තේරුම් කිරීම ඒක සම්පත් අපිට කියන්න බන්න ඔයා මේ දැන් chapters කීයක් කරාද? unit කීයක් කරාද? යුනිට් ඊයේ ඩෙඩ්ලයින් එක තිබ්බේ යුනිට් 3 එක ඒක ඉවර කරාද? ඒක ඉවර කරා. හරි. දැන් මට සම්පත් පොඩ්ඩක් කියන්න. ඔයාට තේරිච්ච හැටියට data type එකක් කියන්නේ නිකන් මොන වගේ දෙයක්ද කියලා ඔයාට තේරුනේ? ඩේටා ටයිප් එකක් කියන්නේ අ, අපි දෙන යම් කිසි තත්ත්වයක් ඒ කියන්නේ වේරියබල් එකකට හරි. දත්තයක් තියාගෙන ඉන්න variable වර්ගයටනේ. මේ වර්ගයට ඔව්. ඒතකොට දැන් දත්ත කියන්නේ ඔයාලට තේරෙනවා ඇති දත්ත කියලා කියන්නේ මේ data කියලා අපි කියලා කියනකොට data වර්ග ගොඩ තියෙන්න පුළුවන්. නම ගම වයස මේ ඔක්කොම data. සම්පත් කොහරි වැඩ කරන කෙනෙක්ද ස්ටුඩන්ට් කෙනෙක්ද? ස්ටුඩන්ට් කෙනෙක් right. දැන් ඔයාට අපි උදාහරණයක් ගත්තොත් ඔයාගේ උප්පැන්න සහතිකයේ තියෙන details ටික කියන ගත්තොත් ඒවා data නේද? නම, උපන්දිනය, වයස මේ ඔක්කොම data. මේ data save කරන්න යද්දී අපිට ඒ data save කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා. නම කියලා කියන්නේ save කරන්න ඕනේ value එකක්, data point එකක්. හැබැයි ඒක string කියන වර්ගයේ data එකක්. වයස save කරන්න යනවා නම් ඒක නම්බරයක් જાතියේ දෙයක්. එතකොට ලිපිනය save කරනවා නම් ඒකත් ආයේ string જાතියේ දෙයක්. ඇයි අපි එහෙම data type කියලා දෙයක් හොයා හදාගෙන තියෙන්නේ? පස්සේ තේරෙයි අපිට සම්පත් data type කියලා જાතියක් හදලා තියෙන්නේ ඔය එක data type වලට එක operation කරන්න පුළුවන් නේ. දැන් මට උදාහරණයක් කියන්න සම්පත්. අපි ගණිතයේදී ඉගෙන ගන්නවානේ ගණන් ඉලක්කම් වලට යම් දේවල් කරන්න. එතකොට ඉලක්කම් කියන්නේ විවිධ ගණිත කර්ම කරන්න පුළුවන් දෙයක්. එහෙම ගණිත කර්ම කරන්න පුළුවන් දේවල් අපි integers හැටියට floating point numbers හැටියට ඉලක්කමක් විදිහට save කරගන්නවා. අන්න එතකොට අපි කියනවා මේක integer data type එකක්. එහෙම නැත්නම් floating data point එකක් කියලා. data type එකක් කියලා. හරි. එතකොට ඒව ගණන් එකතු කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන් ගණිත කර්ම කළ හැකි variables. අපි save කරගන්නේ computer නැත්නම් Python තේරුම් ගන්නේ integers නැත්නම් floating points වගේ දේවල් හැටියට. හැබැයි නම කියන එක ගත්තොත් නම කියන data එකට අපිට හැමෝටම තේරෙනවා ගණිත කර්ම කරන්න බෑ. නම කීයෙන්වත් වැඩි කරන්න බෑ. නමට කීයක්වත් එකතු කරන්නත් බෑ. ඒක ඉලක්කමක් නෙමෙයි. ඒක වචනයක්, වාක්‍යයක්. ඒතර ඒකට ගණිත කර්ම කරන්න බෑ. එහෙම ගණිත කර්ම කරන්න බැරි හින්දා සහ ඒක characters කීපයක එකතුවක් හින්දා අක්ෂර කීපයක එකතුවක් හින්දා අපි ඒකට string කියන form data type එක කියලා කියනවා. එහෙම data types වර්ග ගොඩක් තියෙනවා. දැන් ඔය අපි මෙතනදී කතා කරලා තියෙන හරිම simple data type ගැන. තව ටිකක් ඉස්සරහට ගිහපුවම තේරෙයි data types තව complex ඉතාම සංකීර්ණ data types උත් තියෙන්න පුළුවන් කියලා. හරි. එතකොට මම තව ප්‍රශ්නයක් අහන්නම් පුළුවන් කෙනෙක් උත්තර දෙන්න. Python වලදී සමහරට ඔයාලා වෙන languages කරලා තියෙනවා නම් මේක ලේසි වෙයි. අපි මෙහෙම data type ගැන කතා කරාට Python වලදී අපි කොහෙවත් කියන්නේ නෑ මේ variable එක කොයි වර්ගයේ data type එකක්ද කියලා. අපි ඒකට data type එක කියන්නේ නැතුව දුන්නත් කම්පියුටරේ තේරුම් ගන්නවා මේක අහවල් ಜಾති එකක් කියලා. හැබැයි සමහර languages තියෙනවා සමහර programming languages තියෙනවා ඒවට ඒ variable එකේ data type එක මොකක්ද කියලා ලියන්න ඕනේ. දැන් C++ වගේ languages වල අපි කියන්න ඕනේ
මේ වේරියබල් එක මොන වර්ගයකක්ද? මේක ඉන්ටිජර් වර්ගයකක්ද? මේක ස්ට්‍රිං වර්ගයකක්ද කියලා අපි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ කියන්න ඕනේ. නමුත් Python වල එහෙම මේ වේරියබල් එකේ data type එක කියන්න අවශ්‍ය නැහැ. හරි මම දැන් පොඩි ප්‍රශ්නයක් අහනවා. එහෙම data type එක කියන්න ඕනේ ලැන්ග්වේජස් තියෙනවා. එහෙම කියන්න ඕනේ නැති ලැන්ග්වේජස් තියෙනවා. එහෙම ලැන්ග්වේජස් වලට කියන වෙනස් නමක් තියෙනවා. මොකක්ද ඒ නම? මෙතන යුනිවර්සිටි වගේ ළමයි ඉන්නවා නම් එහෙම මේක ගැන වැඩිපුර දන්න අය ඉන්නවා නම් මේක හොයාගන්නත් ඇති. මොනවද ඒ? මොකක්ද ඒකේ නම? වේරියබල් එකේ වර්ග ලියන්න ඕනේද ලියන්න ඕනේ නැද්ද කියන එක මත වෙනස් වෙනවා. මොකක්ද ඒකේ නම? කවුද දන්නේ? නෑ නෑ ඒ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක්නේ Java කියන්නේ. දැන් මම කියපු ප්‍රශ්නේ තමයි සමහර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල සමහර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වල data කියද්දී ඒ data වල type එක අපි ලියන්න ඕනේ. මේ අහවල් data එක මෙන්න මේ જાතියේ එකක්. මේක integer જાතියේ එකක්. මේක type dynamically type sorry statically type and dynamically type sir I can programming language statically type languages sir may dynamically type language වලගේ නෑ ඒක type කියන වචනේ හරි statically and dynamically නම් නෙමෙයි. ඔයාලා අහලා ඇති strongly typed variables and weakly typed languages කියලානේ. Languages variables නෙමෙයි. strongly typed languages and weakly typed languages. හරි. අපි පොඩි homework එකක් හැමෝම අද ලියාගන්න මේ වචනේ ලියලා පොඩ්ඩක් මේ වචනේ බලන්න Google කරලා නැත්නම් ChatGPT එකෙන් බලන්න මොනවද strongly typed languages කියන්නේ මොනවද? weakly typed languages කියන්නේ මොකද්ද? එතකොට මම පොඩි hint එකක් දෙන්නම්. Python කියලා කියන්නේ strongly typed language එකක්. JavaScript Java වගේ කියලා කියන්නේ weakly typed language එකක්. එතකොට පොඩ්ඩක් හැමෝම ලියාගෙන බලන්න මොකද්ද strongly typed language එකක් කියන්නේ? මොකද්ද weakly typed language එකක් කියන්නේ? එතකොට ඕක සාමාන්‍යයෙන් ඔයාලා මෙතන ඉන්ටර්විව් යන ජාතිය ළමයි ඉන්නවා නම් කැම්පස් යන ළමයි ඉන්නවා නම් තව ටික කාලෙකින් ඉන්ටර්විව් යන්න වගේ බලාගෙන ඉන්නවා නම් මේවා සාමාන්‍යයෙන් ඉතාම සරල මූලිකවම අහන ඉන්ටර්විව් questions. මොනවද ඔයාලා දන්න strongly typed programming languages? මොනවද ඔයාලා දන්න weakly typed programming languages? මොකද්ද strongly typed language එකයි weakly typed language එකයි තියෙන වෙනස? strongly කියලා කියන්නේ strongly strongly typed. weakly කියලා කියන්නේ weakly typed programming languages, strongly typed programming languages. එතකොට සාමාන්‍යයෙන් මේ ලෙවල් එක වෙද්දී යුනිවර්සිටි එකක වගේ ස්ටුඩන්ට් කෙනෙක් නම් රස්සාවකට යන්න තව අවුරුද්දකින් දෙකකින් ලෑස්ති වෙන જાතිය කෙනෙක් නම් IT පැත්තෙන් ඉස්සරහට යන්නත් හිතාගෙන ඉන්නවා නම් මේ වගේ දෙයක් ඉතාම ෆන්ඩමෙන්ටල් දැනුමක්. අන්න ඒකයි අපි කියන්නේ දැන් වේරියබල් ගැන විතරක් කියලා හරි ඔන්න මම මේ ඇක්ටිවිටි එක කරා කියලා මේක අතාරින්න ඉවර කරන්න බෑ. ඔන්න මම මේ දැන් යුනිට් 2 එක ඉවර කරා කියලා අත පිහදාගෙන ගෙදර යන්න බෑ. දැන් මේ වගේ වචන strongly typed, weakly typed මේ වගේ වචන හම්බෙන්නේ එළියේ මේ ගැන තනියම ඉගෙන ගත්තොත් විතරයි. තනියම මේක ගැන හොයලා කියලා කියවලා ඇක්ටිවිටීස් කරලා මේක තනියම යමක් කරොත් තමයි මේ වගේ වචන හම්බෙන්න පටන් ගන්නේ. හින්දා ආයෙත් මම මතක් කරනවා මේ ඇක්ටිවිටි එක විතරක් යුනිට් එක විතරක් කම්ප්ලීට් කරලා එකෙන් සෑහීමටපත් වෙන්න නම් එපා. ඒකෙන් හරි දැන් ඔක්කොම පුළුවන් කියලා හිතන්නත් එපා. තාම අවධානයෙන් ඉතුරු වටපිටේ මේ ගැන තියෙන්නේ මොනවද කියලා තනියම ඉගෙන ගන්න ඕනේ. මොකද IT කියලා කියන්නේ එහෙම ඉගෙන ගත්ත කෝස් එකක් හරි දැන් මට මේක පුළුවන් කියලා අතාරින්න පුළුවන් જાතියේ දෙයක් නෙමෙයි. තනියම ඇත්තම කියනවා නම් මැරෙනකම්ම දිගටම තනියම ඉගෙන ගන්න තියෙන જાති සබ්ජෙක්ට් එක. එතකොට
ඔය වගේ දේවල් හම්බෙන්නේ ඔය වගේ සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එක පාවිච්චි වෙන වචන හම්බෙන්නේ තනියම මේ වගේ දේවල් ඉගෙන ගන්නකොට. ඉගෙන ගන්නවා කියලා මම මීන් කරන්නේ මෙහෙම කෝසස් ෆලෝ කරන්න ඕනේ, YouTube වීඩියෝස් තව බලන්න ඕනේ, තව මොන හරි රීඩ් කරන්න ඕනේ, බ්ලොග්ස් කියවන්න ඕනේ, පුළුවන් නම් බ්ලොග්ස් ලියන්න ඕනේ, ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඕනේ. මේවා කරනකොට තමයි ඔයාලට මේ වගේ දේවල් ටික අහුවෙන්නේ. රයිට්. එතකොට ඔන්න මම පොඩි උදාහරණයක් කිව්වේ strongly typed, weakly typed වගේ වචන දැනගන්න ඕනේ. ඒවා දැන් අපි එතකොට මොකද ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු කතා කරන්නේ මේ වචන පාවිච්චි කරලා. අපි programming languages අපි මේක Java වලින් කරමු, අපි මේක C# වලින් කරමු කියලා නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේකට අපිට strongly typed language එකක් ඕනේ, loosely typed language එකක් ඕනේ. ඒ වගේ. right? හරි. ඔන්න ඕක මම අද කියන්න හිතන් ආපු එක පොයින්ට් එකක්. දෙවනියට මම තව එක පොයින්ට් එකක් කියලා අපි වෙන ප්‍රශ්න නැත්තම් මේ කතාව නවත්තමු. දෙවනියට තියෙන කියන්න හිතපු පොයින්ට් එක තමයි දැන් මේ මට හිතුණා පොඩ්ඩක් ඔයාලට කියන්න දැනට මේ IT ශාස්ත්‍රයේ මේ AI එක කොහොමද පොඩ්ඩක් මේ ලැන්ග්වේජස් එහෙම නැත්නම් මේ software engineering කියන පැත්ත වෙනස් වීගෙන යන්නේ කොහොමද සහ වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න හිතුණා. දැන් මේ කතාව දැනගන්න ඕන ඔයාලා විශේෂයෙන් දැනට ඉන්ඩස්ට්‍රි එකට එන්න වගේ බලාගෙන ඉන්න කට්ටිය නම් ඉතාම වැදගත්. පොඩ්ඩක් මට කියන්න බලන්න මේ IT රස්සාවකට යන්න හිතන් ඉන්න වගේ කට්ටිය මෙතන කවුරු හරි ඉන්නවද කියලා කියන්න බෑ. IT රස්සාවකට යන්න වගේ හිතන් ඉන්න ආසාවෙන් ඉන්න කවුරු හරි අය ඉන්නවද කියලා මට පොඩ්ඩක් කියන්න. right. එහෙම කට්ටිය නෑ වගේ මට පේන්නේ මෙතන. Sir, I have interest in ethical hacking. okay super. හරි. එතකොට දැන් මේ IT වගේ ඉන්ඩස්ට්‍රි එකට යන්න බලන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඒ ගැන if you are interested in the field you should know about what's the latest updates which are happening in the industry. industry එකේ මේ වෙනකොට තියෙන updates ගැන දැනගෙන ඉන්න ඕනේ. දැන් මේ වෙනකොට industry එකේ the latest thing or the coolest thing that's happening is AI. ඔයාලා හැමෝම දන්නවා AI හින්දා මේ software and IT industry එකේ පොඩි නෙමෙයි ලොකු වෙනස්කම් ගොඩක් වෙනවා. මේ වෙනකොට වෙලා තියෙන ලොකුම වෙනස්කම the biggest challenge or the change is අපි එකට කියන්නේ මේ assisted code කරන්නේ. code කරන්නේ නැහැ දැන් තනියම assist කරලා තමයි code කරන්නේ. ඒ හින්දා දෙවනියට ඉගෙන ගන්න ඕනේ දේ තමයි code කරද්දී තනියම code කරන්නේ නැතුව assist කරලා. ඒ කියන්නේ AI tool එකක් පාවිච්චි කරලා code කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඒකට ලොකු එක જાතියේ agents ලා AI agents ලා තියෙනවා. අපි මම හිතනවා ඔයාලා අහලා ඇති co-pilot කියලා තියෙනවා. මේ වගේ විවිධ AI agents ලා තියෙනවා. software ලියද්දී ඒ software ලියන එකට support කරන්න. එහෙනම් දෙවෙනි වැඩේ තමයි ඔයාලට අද මම දෙන මේකත් එක්ක ඔයාලා බලන්න co-pilot වගේ tool එකක් පාවිච්චි කරලා කොහොමද software ලේසියෙන් ලියන්නේ කියලා. right ඔන්න මම ඒකට වැඩ දෙකක් දෙනවා. එකක් තමයි deeply typed, strongly typed and weakly typed කියන දෙක ඉගෙන ගන්න. පළවෙනි එක. දෙවෙනි එක co-pilot වගේ code කරන්න උදව් කරන AI tool එකක් පාවිච්චි කරන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒකට වෙන ඒවා හොයාගන්න අමාරු නම් දැනට co-pilot ගැනම පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේ agents ලා ඉන්නවා ගොඩක් අපට support කරනවා. right Sir, Yeah. hello sir. Vibe coding කියන්නේ vibe coding කියන්නේ ඒකම නෙමෙයි. vibe coding කියලා කියන්නේ code කරන්න support කරන එක නෙමෙයි. vibe coding කියලා කියන්නේ අපිට පුළුවන් prompt එකක් දීලා ඔය එක AI tool වලින් අපට අවශ්‍ය software එක හදාගන්න. හරි ඒක ඒ කියන්නේ ඇත්තටම vibe coding හදලා තියෙන්නේ software ගැන ලොකු දැනුමක් නැති කට්ටියට software engineering වැඩිම දන්නේ නැති කට්ටියට AI tools තියෙනවා vibe coding tools. ඒවට අපිට පුළුවන් prompt එකක් ලියන්න prompt එක ලියලා අපට අවශ්‍ය software එක හදලා ගන්න පුළුවන්. අපි හිතමු mobile app එකක්, web app එකක් තවදුරටත් program කර ඉන්න ඕනේ නැහැ සමහර ඒවා. ඒක vibe coding software tools වලට prompt එක ලියලා දීපුවම මට මෙන්න මේ જાතිය app එකක් හදලා දෙන්න කියලා ගොඩක් tools දැන් තියෙනවා. එහෙම ඒවා හදලා දෙන්න.
ඒක හදලා දෙන්න පුළුවන්. ඒතර vibe coding tool ගැනත් බලන්න. හැබැයි ඔයාලට programming software engineering වලින් ඉස්සරහට යන්න ආස තියෙනවා නම් vibe coding වලට වඩා assisted coding එහෙම නැත්නම් copilot වගේ අර code කරන්න support කරන tools දැනගන්න එක වඩා වටිනවා. ඒක පොඩ්ඩක් දෙවෙනි කොටසට අවධානය දාන්න. තේරුණා නේද? ඒක තේරුණා නේද? උත්තරේ හම්බුණා නේද? ඔව් සර් හරි. Okay, right. හරි. ඒ වැඩ දෙක අපි මේ සතියේ කරමු. මතක් කළේ ඒ දෙක කරන්න. අපි ඊළඟ සතියේ ආයෙ බලමු තව මේ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්න. එහෙනම් thank you අද කනෙක්ට් වුණාට. විශේෂයෙන් ප්‍රශ්න තියෙනවා නම් නිහඬව මේ සද්ද වහගෙන ඉන්න එපා. අහන්න තරමට ප්‍රශ්න විසඳ ගන්න තරම තමයි ඉස්සරහට යන්න පුළුවන්. right. එහෙනම් thank you join වුණාට අපි ආයෙත් ලබන සතියේත් පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඊට පස්සේ සතියේ ඔයාලගේ අප්ඩේට් එකත් එක්ක බලමු තව ඩිස්කෂන් එකකට කනෙක්ට් වෙන්න. හැමෝටම thank you connect වුණාට good night.